Minasan konnichiwa. ඔන්න ඉතින් අදත් ඔයාලට තුළ ඉන්නේ තිවන්කින් ජපන් YouTube channel එකත් සමගින්. ඔන්න ඉතින් අද අපි ශිෂෝකාවල බීච් එකට තමයි යන්නේ. එහෙනම් ඉතින් මගෙත් එක්ක යමු බීච් එක කොහොමද කියලා බලන්න. Let's go. ඔයා මගේ වීඩියෝස් බලන අලුත් කෙනෙක් නම් අමතක නොකර subscribe button එක click කරන්න. ඒ වගේම ඊට හැපැත්තේ තියෙන notification bell icon එක all දාලා තියාගන්න. මම දාන අලුත්ම වීඩියෝස් ඔයාගේ mobile phone එකට notification එකක් විදියට ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මේක තමයි මගේ ටවුන් එක. මේ පාරේ තමයි මම හැමදාම එහාට මෙහාට යන්නේ. ඉතින් අද ඔයාලත් එක්ක යනවා. ඔන්න ඉතින් අද දවසට ජපානයේ ඇවිල්ලා සති දෙකක් වෙනවා. මේක තමයි මගේ පළවෙනි දුරම ගමන. කිලෝමීටර් 10ක් තියෙනවා පයින් යන්න. මම හිතන්නේ යන්න පුළුවන් වෙයිද කියලා. කොහොමද ගල්ලා වතුරුයි පී යනවා කියලා හිතාගෙන ඔන්න ඉතින් ගමන පටන් ගත්තා. දැන් නිකන් මහන්සි වගේ. තාම කිලෝමීටරයක්වත් ගියෙත් නෑ. දැන් වෙලාව හරියටම 3ට වගේ ඇති. මං හිතනවා 5 වගේ වෙද්දි යන්න පුළුවන් වෙයි කියලා. කොහොම හරි ගාලා try එකක් දෙනවා. හැන්දෑවෙන් කලින් beach එක බලන්න යන්න. ඉතින් බලන්නකො මේ පාරවල වල තියෙන ලස්සන. එක කොළ කැල්ලක්වත් පේන්නේ නැහැ. මාරම් ක්ලීන් එකක් තියෙනවා. මෙන්න බලන්න ලස්සන පතොක් කස්ටියක් තියෙනවා. මුතුමතු හැඩේ පතොක් කස්ටියක්. ඇවිදලා පොඩි මහන්සියක් ආවා. මං ගියා ෆැමිලි මාර්ට් එකට ගිහිල්ලා අයිස්ක්‍රීම් එකක් ගත්තා. ඒක කකා දැන් යනවා ඉතින්. Ini tahu ඉතින් කොහොම හරි කරලා ඇවිදලා අන්තිමේට බීච් එක ළඟටම ආවා. දැන් නම් මාරම සතුටුයි.
ශීෂෝකාවල මුහුදු බලන්න ආවා. ඊට බහින එක නම් මාරම් ෆීලින් එකක් තියෙන්නේ. ඒක වචන වලින් කියන්න බෑ. පිස්සු හැදෙන ෆීලින් එකක් තමයි. ඔන්න ඉතින් කොහොම හරි කරලා ඒ ආසාවත් ඉෂ්ට කරගත්තා. අතට වීඩියෝ එක සම කරන්න ඔයා මගේ වීඩියෝස් බලන අලුත් කෙනෙක් නම් ආමන්ත්‍රණ නොකර subscribe බටන් එක ක්ලික් කරන්න.